කවදාවත් අම්මා තාත්තා වෙනුවෙන් කඳුලක්වත් අහලන්නේ. මාස 2-3ක ප්‍රේම සම්බන්ධතාවයක් වෙනුවෙන් අරනේ කවුරුද හැඬුවේ කාටද රිදුනේනේ දුම්රිය මොහොතක් නතර වුණේ. කෝච්චියේ විතරනේ නැවතුනේ මිනිහ පටව ගන්න පෙට්ටියට. මොකක් හරි වුණාම අන්තිමේට කවුරුවත් නැහැ. ප්‍රේම සම්බන්ධතාවයේ තියාගන්න මතක තියාගන්න වෙනස් වෙනවා කියලා. අවුරුදු 10-11 ප්‍රේම සම්බන්ධතා තිබිලා විවාහ වෙලා දරුවෝ හදලා කොච්චර තියනවද නේ ඩිවෝස් වෙන ඒවා. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. වෙනස් වෙන්න කලින් තේරුම් ගන්න වෙනස් වෙනවා කියලා. ඒවා හරි తాවකාලික දේවල්. මොකක්ද මේ ලෝකේ తాවකාලික නැත්තේ? හැම එකක්ම తాවකාලිකයි. තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් මම මේ කියන්නේ. විවාහ වෙන තරුණ තරුණියෝ දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන පාඩමක් තමයි මේ අර අනේකගේ මතයට ගරු කරන්න, අනේක ඉවසන්න, අනේකගේ වෙනස් වීම දරා ගන්න බැන නැත්තම් කසාද බඳින්න එපා. මොකද ඒ අපේ තීරණවල බලපෑම සහ ඒ වගේ විපාක විඳින්නේ අහිංසක දරුවෝ.